දීලා කාටද දෙන්න කියලා කිව්වා. තමයි ඉතින් දෙන්න වෙන්නේ උඩ. මලක් කියන්නේ නිකන් ටැග් එකක් විතරක් නෙමෙයි. ඒකේ හැංගීම් රැඳිලා තියෙනවා, මතකයන් රැඳිලා තියෙනවා. අපි අද ඉන්නේ මර්දාන ඩීන්ස් රෝඩ් එකේ මල් ගැන හොඳටම දන්න කට්ටිය ඉන්නේ මෙතන තමයි. අපි ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ. යන් එන අපිත් එක්ක. දැන් ඒ කියන්නේ කඩේට දැන් මල් ගන්න එනවනේ කට්ටිය. දැන් කපල්ස්ලා එනවා, වයස කට්ටිය එනවා, මේ මේකේ කට්ටිය එනවා. දැන් සාමාන්‍ය උගක් කට්ටිය එන්නේ මොකටද? ඒ කියන්නේ දැන් එන ඇයි මල් ගන්න එන්නේ? එහෙම කියලා මොක්කරේම කතා වෙනවාද? එහෙම කියනවාද? අයියනේ මේ ඇහිලා තියනවාද? එහෙම ඇයි මල් ගන්න එන්නේ කියලා. කාටද මල ගන්න යන්නේ? කාටද දෙන්න යන්නේ? එල්ලට එහෙම වගේ gift දෙන්න තමයි ඉන්නේ. උගක් කපල්ස් තමයි. සාමාන්‍ය කපල් වලට තමයි ඉන්නේ gift දෙන්න. පස්සේ ඉතින් ගණන් ප්‍රයිස් වල අර යනවා. සාමාන්‍යයෙන් මේ කපල්ස්ලා එහෙම දැන් ආවම දැන් මල් ගන්න මොක්කරේ කේස් එකක් මොකරේ ආතල්ලක් කියම වෙලා තියෙනවද? ආතල්ලගේ කොල්ලට තමයි ඉතින් බරපතල ඉතින්. 2500 ඉතින් පංච ගණිවාරේ අඩු කරලා තියෙනවා. ඕන්නේ ඉතින් අරන් දෙන්න වෙන්නේ. ඔව් නා කරන්න ඕනේ. වෙලට අපිත් ඉතින් අඩු කරලා දෙනවා ඉතින්. අඩු කරලා දේවා ෂේප් එක. සාධාරණ කරලා. වාට මලක් දෙන්න කියනවනම් කාට හරි. එහෙමනම් වා කාටද දෙන්නේ මල? දෙකල කිව්වා. තමයි ඉතින් දෙන්න වෙන්නේ උඩ. බොරු කියන්න එපා. බොරු කියන්න එපා අම්මට නෙමෙයි. අම්මට දෙන්න. අම්මට ආදර කොල්ලෙක් වාසි අම්මා දෙන්නේ. අනිවාර්යයෙන්. මගේ අම්මා උපන්දිනෙත් වැලන්ටයින් එක දවස්. එහෙමද? ආ එහෙනම් හරියද?